ඔයාලෝනේ ඉතින් ගොඩක් අය ඉල්ලීමක් කරලා තියෙනවා අපෙන් අපේ තියෙන මොනිටර් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපි අද දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ තියෙන මොනිටර් ගැන ඔයත් එක්ක කතා කරන්න. ඉතින් අපි ගාව රුපියල් 7500 LEDs තියෙනවා. එතකොට ඔයාලට මෙතන ඔයාලට આવොත් බලා ගන්න පුළුවන් මොනිටර් 6000කට වඩා ප්‍රමාණයක් මෙතන තියෙනවා. එතකොට මේ වගේ මොනිටර් එකක් සාමාන්‍යයෙන් 9900යි. මේ වගේ එකක් 11900යි. එතකොට මේ වගේ මේ හරි තියෙනවා අපේ IPS මොනිටර්ස් ටික. ඉතින් IPS මොනිටරුත් තියෙනවා 12000 ඉඳලා. එතකොට අපේ HDMI තියෙන මොනිටර් සෙට් එක තියෙනවා LED. ඒක තමයි ෆ්‍රේම්ලස් මොනිටර්. ඒක තමයි IPS අඟල් 22 මොනිටර් සෙට් එක. ඒ වගේ ඉතාම විශාල ප්‍රමාණයක් තියෙන ඒ විතරක් නෙමෙයි අපේ මේ වගේ ඉතාම මෙන්න මේ වගේ පොඩි මොනිටර් ටිකකුත් තියෙනවා. නමුත් මේවා නම් අපි අර මැෂින් එක නොමිලේ තමයි දෙන්නේ. මොකද දැන් පොඩි මොනිටර්ස් ඇත්තටම එච්චර සූටබල් නැහැ. නමුත් අර දුප්පත් කට්ටියට ලේසි වෙන්න තමයි අපි ගෙනල්ලා අපි දෙන්නේ මැෂිනුත් එක්කේ මොනිටර් එක. ඉතින් ඔයාලට අඟල් 22 මොනිටර් එකක් සාමාන්‍යයෙන් ඉතින් අර මේ පොඩි මොනිටර් එක ගැන ගානින්ම ගන්න පුළුවන් අපි. ඉතින් ඔයාලට ඒ වගේ අර පොඩි මොනිටර්ස් ගන්න ඕනේ. ඉතින් මේ වගේ ඔයාලට පේනවා තාම අපි අන්සීල් කරලවත් නැහැ මේවා. ඉතින් මේ වගේ බොක්සස් වල පිටලා තියෙන්නේ මේ ඔක්කොම මොනිටර් තමයි. ඉතින් මේවා LED තියෙනවා, IPS තියෙනවා, ඇති වෙන්න ඔයාලට ඕන තරම් ඔප්ෂන් ගොඩාරියක් මෙතන තියෙනවා. කොටින්ම කියනවා නම් ඔයාලට වෙබ්කැම් මයික් කරම්ම නම් එහෙම වෙනම ගන්න ඕනෙත් නෑ. අපි ගාව තියෙනවා මල්ටිමීඩියා. ඒ කියන්නේ වෙබ්කැම් එක, මයික් එක, ස්පීකර් තුනම එන මොනිටර් පවා අපි ගාව ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ නෝමල් වැඩකට නම් මේ වගේ LED මොනිටර්ස් තියෙන ඕන තරම් ගන්න. ඒ වගේම තමයි IPS උනම් එඩිට් කරන, ග්‍රැෆික් කරන, පාඩම් කරන පොඩි ළමයින්ට නම් ගොඩක් හොඳයි IPS. ඔයාලෝනේ ඉතින් මෙතන තියෙන මොනිටර්ස් ඔක්කොම ටික ඔයාට අපි අද අපේ අර ඉස්සරහා දින මේ විෂුවල් අපි ගන්න තැනට ගෙනිහිල්ලා ඔයාට එකින් එක මොනිටරේ මොකක්ද කියලා ඉවරලා මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා ඉවරලා අපි ඔයාට හොඳටම පෙන්නනවා ඔක්කොම ටික එකින් එකට මොනිටරේ මොකක්ද මේක මොකක්ද මොනිටරේ කියලා ඉවරලා ඒ වගේම තමයි ඒක HDMI ද DP ද VGA ද DVI ද තියෙන්නේ ඔය සියල්ල ගැනම විස්තරයක් අපි ඔයාලට අද ලබා දෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක දිගටම. ඔයාලුනේ ඉතින් අපි අදන්දි කිව්වා වගේ දැන් අපි ඔයාලට ලෑස්ති වෙලා ආවේ මෙතන තියලා අපි මොනිටර් එකකින් එකට පෙන්නන්න. මොකද ඉතින් අතන මොනිටර් 6000 ගාණක් වගේ තියෙනවා. ඒතර ඇත්තටම කරුවලයි එකින් එකට මොනිටර් පෙන්නන්න අමාරුයි. ඒ තරමට මොනිටර් ගොඩක් තියෙනවා. ඉතින් අස්සෙන් අස්සෙන් කියලා තමයි පෙන්නන්න තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට මොනිටර් ගානේ අපි ගෙනල්ලා ඔයාලට එකින් එකට පෙන්නන්න කියලා තීරණය කළා. ඉතින් අපි පටන් ගමු මුලින්ම 19 inch LCD ස්ක්වයර් එකේ. මේ 19 inch LED ස්ක්වයර් එක මේ වගේ මොනිටර්ස් නම් අපි ඇත්තටම දැන් විකුණන්න නෙමෙයි තියලා තියෙන්නේ. නිකන් දෙනවා අර මැෂින් සෙට් එකත් එක්ක අර 19900ට අපි දාලා තිනවා YouTube එකේ TikTok එකේ. අන්න ඒවට තමයි අපි ඒවට ෆ්‍රී දෙන්න තමයි මේ මොනිටරේ තියෙන්නේ. ඉතින් මේවා නම් අපි ඇත්තටම විකුණන්නේ නැහැ. ඉතින් පොඩි මොනිටර්ස් ඇත්තටම දැන් එච්චර මේක නැහැ. ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට පොඩ්ඩක් උදව්වක් විදිහට තමයි මේ ටික අපි දෙන්නේ. ඔයගොල්ලෝනේ ඉතින් රුපියල් 7500කට මේ වගේ Dell එතකොට HP මේ වගේ Lenovo ඒ වගේ බ්‍රෑන්ඩ්ස් කිහිපයකින්ම අපි ගාව තියෙනවා මොනිටර් 7500 ඉඳලා උඩටත් තියෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා වයිඩ් මොනිටර්ස් ස්ක්වයර් ඒවා නෙමෙයි. ඉතින් ඔයාට මේ වගේ මොනිටර් එකක් ගන්න මේ වගේ මොනිටර් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතන මොනිටර්ස් අපේ ගාව තව වර්ග ගොඩාරියක් තියෙනවා. නමුත් අපිට මෙතෙන්ට අර ගෙනල්ලා ඔයාලට පෙන්වන්න මේ වැඩි නිසා තමයි අපි මෙතනින් මේ අර පෙන්වන්න මොඩල්ස් ටිකක් තමයි මේ අරන් ආවේ. ඉතින් මේ වගේ මොනිටර් තියෙනවා. එතකොට ඒ වගේම තමයි තව මේ වගේ හොඳ ක්වොලිටි එකේ මේ දෙපැත්තෙන් පවා පේන මේ LED මොනිටර් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් IPS ලෙවල් එකට ගොඩක් අය IPS කියලා විකුණන මොනිටරයක් තමයි මේක. ඉතින් මේක මේ වගේ රොටේට් කරන්න, මේ වගේ උස් පහත් කරන්න, මේ වගේ දේවල් කරන්න පුළුවන් LED මොනිටර් එක. මේක අපි දෙනවා රුපියල් 9900 ඉඳලා උඩට. ඉතින් මේක ඉතාම හොඳයි. මේ වගේ මොනිටරුත් තියෙනවා. එතකොට ඔයාට එහෙම මදි නම් 22 මදි වගේ හිතන කට්ටියට අපිට ඒකෙන් ඔයාට අඟල් 24 පවා දෙන්න පුළුවන්. ඒකත් මේ විදිහට උස්සන්න, පහත් කරන්න, රොටේට් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මේක තියෙනවා ඔයාට 12500 ඉඳලා උඩට.
මේක HDMI තියෙන එකකුත් තියෙනවා DP විතරක් තියෙන එකකුත් තියෙනවා. මොඩල්ස් දෙකක් තියෙනවා මේකේ. එතකොට ඔයාට තව අපි දෙන්නම් ඔයාට දැන් ඉස්කෝලෙන් ළමයෙකුට වගේ නම් එහෙම නැත්නම් ඔෆිස් එකක් ගෙදර ඉඳලා මේන්ටේන් කරන කෙනෙක් නම් ඒක work from home ඒ පර්සන් කෙනෙක්. ඉතින් එතකොට ඒ වගේ කෙනෙක්ට ඔයාට වීඩියෝ කෝල් එකක් වුණොත් ඕන වෙලාවක ගන්න වෙබ්කැම් මයික් දෙක. මෙතන මයික් දෙකක් තියෙනවා. මෙතන තියෙනවා ස්පීකර් සෙට් එක. ඉතින් මේවට කියන මල්ටිමීඩියා කන්ෆරන්ස් මොනිටර්. ඉතින් මේ වගේ වෙබ්කැම් මයික් ස්පීකර්ස් ඔක්කොම තියෙන මේ වගේ මොනිටරුත් අපි ගාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක HP එකේ මෙන්න මේකත් වෙබ්කැම් මයික් ස්පීකර්ස් එක්ක එන හොඳම ජාතියේ IPS මොනිටර්ස් මේ ඔක්කොම. මේකක්වත් LED LCD නෙමෙයි මේවා IPSම මල්ටිමීඩියා මොනිටර්. ඉතින් ඔයාලට ඇස් වලට එම හානියක් නැතුව ඉස්කෝලෙන් ළමයෙකුට උනත් Zoom මීටින් වලට මේ වැඩ කරන්න පාඩම් කරන්න එහෙමනම් ඇත්තටම ඔයාලට මේ වගේ මොනිටර් එකක් ඉතාම හොඳයි. මොකද පොඩි ළමයින්ට ඇස් වලට කිසිම හානියක් නැතුව ෂෝක් එකට වැටික් කරගෙන යන්න එයාට අමාරුවක් නැතුව ඔලු කැක්කුම් නැතුව පාඩම් වැටික් කරන්න ඉතින් ඒ වගේ වැඩවලට ඉතාම සූටබල් මොනිටර් එකක් තමයි මේක. ඉතින් අර 24ක් මදි ඔයාලට ඔන්න අපි ගෙනල්ලා තියෙනවා IPS frameless අඟල් 27. ඉතින් මේ මොනිටර්ස් ඔයාලට 31000 ඉඳලා උඩට තියෙනවා. මේ වගේ මොනිටර් ඔයාලට ග්‍රැෆික් වැඩ කරන්න ඒ වගේ වැඩවලට නම් ඉතාම සූටබල් ගොඩාක් ලස්සනට හොඳ ක්වොලිටි එකට තියෙන මොනිටර්ස් මේවා. ඉතින් මේවා තියෙනවා. එතකොට ඔයාට අපි ගාව අඟල් 19 වයිඩ් එහෙමත් තියෙනවා. නමුත් ඒවා නම් ඇත්තටම ප්‍රමාණය පොඩ්ඩක් අපි ගණන් කරේ නෑ තාම. ඒවා නම් ඉතින් ඇත්තටම ඉතින් දැන් අපි 7500 වගේ ඉඳලා අපි අඟල් 22 LED දෙනවනේ. ඉතින් එහෙම දෙනකොට ඉතින් ඔය අඟල් 19 එකක් කියන්නේ කොහොමද 8500ක් 9000ක් වගේ. ඉතින් අඟල් 22ක් ගන්න එක ලාභයිනේ වලට 19ක් වගේ ගන්නවට වඩා 22ක් ගන්න එක ලාභයි. ඉතින් අපි ඒ ගණන් වලට දෙන්න ඔයාලට ඊට වඩා සාධාරණ දෙයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට ඔන්නම් ඇවිල්ලා කතා කරලා ඒ වගේ දේවලුත් ගන්න පුළුවන් පොඩ්ඩක් හොයලා තමයි ඒවා දෙන්නේ. ඉතින් මේ වගේ අඟල් 27 මේ වගේ මොනිටර්ස් ඕන තරම් අපි ගාව තියෙනවා ඇවිල්ලා. ඔයාලට ඉතින් ෆ්‍රේම්ලස් මොනිටර් වලට ආස ඔයාලට අඟල් 24 තවදුරටත් ඔයාලා යූස් ගන්න ඕනේ නැහැ. ඉතින් අපි ගාව තියෙනවා මෙන්න මේ බ්‍රෑන්ඩඩ් මොනිටර් එක. මේක HDMI තියෙන හොඳ මොනිටර් එකක්. හැබැයි යාළුවනේ මේකේ IPS නම් නැහැ. මේක හැබැයි IPS ක්වොලිටි එකට තියෙනවා. හොඳ ක්වොලිටි එකක් තියෙන මොනිටර් එකක් මේක. Full HD LED මොනිටර් එකක් තමයි මේ. ඉතින් මේක අපි ඔයාලට 22500කට දෙනවා. ඉතින් මේ මොනිටර් එක ඔයාලට අපෙන් ගන්න පුළුවන් ඕනම වෙලාවක එන්න අපේ ෂොප් එකට. මේ අපි ගාව සාමාන්‍යයෙන් 300ක් 400ක් වගේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට IPSම ඕන. ඉතින් ඔයාලට IPS හොයන ඔයාලටම ෆ්‍රේම් රේට් එක 100 තියෙනවා. 100 Hz රේට් තියෙනවා. ඉතින් IPS මොනිටර් එක IGOS setup එක තියෙන. ඉතින් මේ වගේ අඟල් 22 MSI brand new මොනිටර් එක. මේවා අපි දෙනවා ඔයාට රුපියල් 27000කට. මේක තමයි ලංකාවේ තියෙන අඩුම මිල. මීට වඩා අඩුවෙන් තියනවා නම් ඔයාලා අපි ගාවට එන්නත් එපා, අපි ගැන බලන්නත් එපා. මොකද මේක තමයි අපි ලංකාවේ දෙන අඩුම මිලට දෙන්නේ. මේක තමයි මේ වගේ අපි ඔයාලට දෙන්නේ. අපි ඇත්තටම අපි ගොඩක් ලාභ තියාගන්නේ නැහැ ඔයාලට. ඔයාලගෙන් අපි ඒ කියන්නේ අපි ඔයාලට හොඳ ලොකු සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මේ වගේ අපි අඩු මුදලකට දෙන්නේ බඩු. ඉතින් මේ හොඳ টপ ක්වොලිටි බඩු MSI ලගේ 100 Hz එක තියෙන ඉතින් මේ වගේ ෆ්‍රේම්ලස් මොනිටර් එකක් තමයි මේ අඟල් 22 ෆ්‍රේම්ලස් මොනිටර් එකක් මේක MSI ලගේ. ඉතින් ඔයාලට 22 මදිද? හරි කමන්න 22 මදි වුණා කියලා අපි සැලෙන්නේ නැහැ. ඔයාලට 22 මදි නම් ඔන්න ගෙනාව 25. ඒකත් 100 Hz රේට් full HD HDMI තියෙන IPS මොනිටර් එකක් තමයි මේකත්. ඉතින් ඔයාලට මේ මොනිටර් එක අපි දෙනවා රුපියල් 36000 ඉඳලා උඩට තියෙනවා අපි මේකේ. ඔයාට ඇවිල්ලා ගන්න පුළුවන් මේ මොනිටර් එක උනා. ඉතින් ඔයාට 36000කට මේ වගේ අඟල් 25 ෆ්‍රේම්ලස් මොනිටර් එකක් බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ අඩු මුල්ලේ තමයි ඒකත් තියෙන්නේ. ඔයාට හරි. ඔයාට ඒ පාර 25ත් මදිද කියමුකෝ. එහෙම කියලා සැලෙන්න එපා. අපි ඔයාට දෙන්නම් අඟල් 27 බ්‍රෑන්ඩ් නිව් දෙන්නම් ඔයාට MSI ඔන්න.
ඔයාලට මේ රටේ හොයාගන්න ඕන ඔයාලට අත්‍යවශ්‍ය ඕනම භාණ්ඩයක් ඔයාලට මේ රටේ හොයාගන්න ඕනම කම්පියුටර් භාණ්ඩයක් අපි ගාව තියෙනවා. අපි ඕන වෙලාවක ඔයාලා වලින් ඕන දෙයක් ලබා දෙන්න සූදානම්ිනුත් ඉන්නවා. ඔයාලට බය වෙන්න එපා. ඔයාලට සර්විස් එකක් අපි හොඳට දෙනවා. ඉතින් ඔයාලට මොනිටර් ඕන නම් මොනිටර්, කම්පියුටර් ඕන නම් කම්පියුටර්, ලැප්ටොප් ඕන නම් ලැප්ටොප්, ලංකාවේ අඩුම මුදලට টොප්ම ක්වොලිටි බඩු හම්බ වෙන්න ඔයාලට මෙතනින් විතරයි. ඉතින් ඔයාලා ඕන වෙලාවක අපේ ෂොප් එකට එන්න මේ වගේ මොනිටර් තියෙනවා ඕන තරම්. ඉතින් ඔයාලා අපේ ෂොප් එකේ අපි ඔයාලා සමහරවිට හිතනවා නම් අපි ගාව මේ කියන තරම් බඩු නැහැ කියලා. ඉතින් ඕන වෙලාවක අපේ ෂොප් එකට එන්න අපේ ලොකේෂන් එක ඔයාලට Google එකේ laptop factory ලංකා කියලා ගහුවාම හරියටම අපේ ලොකේෂන් එක එනවා. ඉතින් ඔයාට පුළුවන් ඕන වෙලාවක එලා අපේ ෂොප් එකට එලා පොඩ්ඩක් විසිට් කරලා බලන්න මෙහෙම බඩු තියෙනවද නැද්ද කියලා. අපි විසිට් කරනකොට සල්ලි ගන්න නැහැ. ඉතින් ඒක නිසා ඕන වෙලාවක එන්න ඕන තැනක ඔයාට ඇවිදලා කරලා ඉවරලා ඕන තරම් මැෂින් බලන්න මොනිටර් බලන්න පුළුවන් අපේ.